අපේ පිටවල සද්ධා විසුද්ධි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ මාත් එක්ක දිබ්බැද්දට තරම් කරන මාලිමාවෙන් අපි දෙදෙනාම ඉදිරිපත් වෙලා ඉන්නේ. මම කොට්ටාසේ හැටියට, සරත් පොන්සේකා ලැයිස්තු හැටියට ඔබගෙන් අවසරයි. ඒ වගේම අපි හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රිනී ක්‍රිෂ්ණා රණතුංග සහෝදරිය, ඒ වගේම විමලසිරි සෙල්ලප්පෙරු මහත්මයා, ඒ වගේම මහේෂ් මහතා, අපේ කමිටුවේ සමාජික දයසිරි සහෝදරයා, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඡන්ද දෙකේදීම අපිත් එක්ක වැඩ කරපු මහන්සි වෙච්ච ඡන්දෙ දීපු දිබ්බැද්ද ගමේ ප්‍රදේශවාසීන් හැටියට ඔබ සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපිට ඇවිල්ලා තිනවා ප්‍රාදේශ සභා මැතිවරණයක්. මේ තුන්වෙනි මැතිවරණය මේ ළඟ ආපු. නැවත අපි හිතනවා අවුරුදු දෙකක්වත් යනකම් මැතිවරණ නැහැ. මේක මෑත කාලේ අවසන් මැතිවරණය. මොකද හැමදාම ඡන්ද තීතේ යන්නත් බෑ. දැන් මිනිස්සුන්ටත් එපා වෙලා තියෙන මැතිවරණ සහ රටේ ලොකු මුදලකුත් සල්ලි වැය වෙන වැඩක්. එඳ පළාත් සභාව තමයි ළඟට තියෙන්නේ. පළාත් සභාව ඡන්දේ දැම්ම තියෙන එකක් නැහැ. අපි ආණ්ඩුවේ සාකච්ඡා අනුව ලැබෙන තොරතුරු අනුව අවුරුදු දෙකකටවත් නැවත ඡන්දයක් එන්නේ නැහැ කියන තොරතුරු තමයි තියෙන්නේ. දැන් අපිට තියෙනවා ඔබ අපි කවුරුත් ජනාධිපතිවරණ සහ මහමැතිවරණය දිනෙව්වා. දැන් අපිට තියෙනවා ඒකට සහාය දෙන්න. ඒකෙම ඊළඟ කොටස පළාත් පාලන මැතිවරණය දිනවන්න. පළාත් පාලන කියලා කිව්වම නගර සභාවත් අයිති, ප්‍රාදේශ සභාවත් අයිති, මහනගර සභාවත් අයිති. ඉතින් පානදුරේට මහනගර සභාවක් නැහැ, තියෙන්නේ නගර සභාවක්. ඊළඟට තියෙනවා පානදුරේට ප්‍රාදේශ සභාවක්. මේ පානදුර ප්‍රාදේශ සභාවට කොට්ටාස 26ක් තියෙනවා. ප්‍රාදේශ සභා සීමාව ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොරටුවේ පාලමේ මේ අන්තයේ සිට එහා අන්තයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ මොරටු ආසනයේ මේ පැත්තේ අන්තයේ සිට තමයි ප්‍රාදේශ සභාව පටන් ගන්න. පානදුර ප්‍රාදේශ සභාව මේක දිවෙනවා මොල්ලිගොඩ හන්දිය දක්වා. ඔය ගාලු පාර එහා පැත්තේ මූද ඔය පටිය දිගටම මොරටුවේ පාලම මේ පැත්තේ ඉඳන් මොල්ලිගොඩ දක්වා ප්‍රාදේශ සභාව. ඊට පස්සේ ආයි ඇතුළට මේ පැත්තට අඬු කීපයක් විහිදෙනවා. මහවද්දුව වේරගම කියන කොටස, මේ පැත්තෙන් එළුවිල කියන කොටස සහ හිරණ මාළමුල්ල බෙක්කේගම කියන කොටස. ඔන්න ඔය ටික තමයි මෙහෙම පටියක් යනවා. මේ අඬු තුනක් විතර මේ පැත්තට යනවා. ඔය ටික තමයි පානදුර ප්‍රාදේශ සභාව කියන්නේ. ඕක මැද්දේ තියෙන්නේ පානදුර නගර සභාව. ඒතර මෙන්න මේ ප්‍රාදේශ සභාවට කොට්ටාස 26ක් තියෙනවා. අපි කොට්ටාස 26ටම හොඳ අපේක්ෂකයෝ කණ්ඩායමක් දාලා ඉන්නවා. ලැයිස්තුවෙන් 21 දෙනෙක් තරම් කරනවා. 26යි 21යි 26යි 57ක් අපේක්ෂකයෝ තරම් කරනවා. මෙවැනි කණ්ඩායම් 11ක් තරම් කරනවා මෙවර පානදුර පාසභාවට. කියන්නේ මාලිමාව එක කණ්ඩායමක් හැටියට ගත්තොත් තවත් පක්ෂ 11ක් තරම් කරනවා. බොහෝ පක්ෂ ස්වාධීන කණ්ඩායම්. අනිත් බොහෝ ඒවා අපි දන්නේ නැහැ. ඔබ කොහොමද දන්නේ නැතුව ඇති. දේශපාලනය කරන අපි දන්නෙත් නැහැ, සමහර ඒවා නම් දන්නෙත් නැහැ. ස්වාධීන කණ්ඩායම් හැටියට ඉන්නවා, තව පක්ෂ වලින් ඉන්නවා. අපි පහුගිය ටිකේ කැන්වසින් යද්දි ගෙවල් වල දිබ්බැද්දේ අපි දැක්ක සමහර තැන්වල පුටු උඩ තියෙනවා පත්‍රිකා, අනිත් අය දීපු ඒවා. එකක් දෙකක් අතට අරන් බැලුවම මේ ගිය මාස කීපේ ජනාධිපතිවරණේ මහමැතිවරණයේදීත් එකට හිටපු අය මෙන්න පක්ෂ දෙක තුනක මම කියන්නේ ඒක අපරාධයක්. හරවන්න බැරි අපරාධයක්. නිවැරදි කරන්න අහල පහල මිනිස්සු ටික, අහල පහල අය මෙහෙම තෝරගෙන ඉන්නවනම් කවුරු හරි අපරාධේ ඡන්දේ දීලා වැඩක් නැහැ. මම බය නැතුව ප්‍රසිද්ධ වේදිකාවල මේක කිව්වා. මෙතනත් ගමෙත් ඒකම තමයි කියන්නේ. දැන් මෙතන 4 රැස්වීම මම දැම්මට 4ට ගියාම වාල්තුවේ රැස්වීමක් පමතන්න 4:25 විතර උනේ. ඒකයි මෙතනට එන්න. නිලන්ති කොට්ටාචි ඊළඟට එන ඔය රැස්වීම. දැන් නිලන්ති කොට්ටාචි තල්පිටියේ රැස්වීමක් පමතනවා. දැන් ඊළඟට මෙතනට එනවා. කොහොම තමයි අපි මේ රැස්වීම ගණනාවක් මේ විදිහට වටේ යන්නේ. හිරණ මාළමුල්ල පැත්තෙත් මම කතා කරන්න ඕන රැස්වීම වල රැස්වීම 4ක් අවලංගු කරා අද උදේ
මේක කරගන්න ඕන නිසා දිබ්බද කොට්ටාසේ රැස්වීමක් කෙරුණේ නැති නිසා අපි සිරමල්ලු වෙන එකක් කරා නිරන්තර කොට්ටාසේ සහෝදරය ආවා. මම කියමින් හිටියේ මෙහෙම මිනිස්සු කොහොමද ප්‍රාදේශීය සභාවක් කරන්නේ, කොහොමද ඔබට ප්‍රාදේශීය සභාවකින් මේ සේවය සපයන්නේ. නිසා මම කියන්නේ පුද්ගලයෝ තෝරනකොට මලගෙදර ආපු කමට ප්‍රාදේශීය සභාවට മന്ത്രിවරයා තෝරන්න එපා. ප්‍රාදේශීය සභාවේ ලොකු කාර්යභාරයක් තියෙනවා. මලගෙදර ආපු එක සරල කාරණයක් හැටියට අරගෙන මම කියන්නේ මම මලගෙදර ආවට ඡන්ද දෙන්නත් එපා. මලගෙදර ආව කියලා මට ඡන්ද දෙනවා නම් කවුරු හරි ඒකත් එපා මම කියන්නේ. මලගෙදර ආවට ඡන්ද දෙන්න එපා. ඒක බොහොම නිකන් බොළඳ ප්‍රාථමික නේද? මම දැක්ක සමහර ඒවා නේද? දරුවන්ට පොත් දුන්නේ අහවලා කියලා දාලා තියෙනවා. මම කියන්නේ පොත් දෙන එක മന്ത്രിකමකට සුදුසු වැඩක්ද? മന്ത്രിකමක් කරනවා කියලා කියන්නේ ජගන්ත කාර්යභාරයක්. විශාල කැපකිරීමක් කරන්න ඕන. අංක එකේම සුදුසුකම තමයි පුද්ගලික බලාපොරොත්තු තියෙන්න බෑ. මම හිතන්නේ නෑ කිසි කෙනෙකුට පුද්ගලික බලාපොරොත්තු නැතුව ওই ඡන්ද වලට ඉල්ලනවා කියලා. මම අවුරුදු 25ක විතර කාලයක් මට මතක විදිහට මම මේ දේශපාලනේ ඉන්නේ. අපිව කාලයක් 3 කාලේ අපිව බොහෝ ප්‍රතික්ෂේප වීම වුණා. නේද? මුකුත් දන්නේ නැති සමහර අය අපිට පැත්ත පළාත එන්න එපා කෝවියල් වල. මම දුම්රිය ප්‍රධාන නියාමකවරයෙක් හැටියට කෝට් එක දාලා ටයි එක දාලා බෑග් එක අතර ගත්තම කියන්න නැති දෙයක් නෑ. සර් කියනවා, මහත්තයා කියනවා, බොස් කියනවා, ඔක්කොම කියනවා. එහෙම මගේ බෑග් එක ගෙනියන්නත් කෙනෙක් ඉන්නවා. එහෙම මම දරාගෙන හිටිය කාලයක් අපි දිබ්බද විතරක් නෙමෙයි මුළු පාන්දර පාසභාවෙම අපි කැන්වසින් ගිහිල්ලා තියෙනවා. මේ අපේ සහෝදරු වැඩ කරලා තියෙනවා. අපි වර මෙලොව මිනිහෙක් ප්‍රතික්ෂේප නොකරන ගානට අපි ප්‍රතික්ෂේප වල සමහර තැන් වලින් එළවලා තියෙනවා. මහින්ද මහත්තයාගේ ගේ ඇතුලේ ෆොටෝ එක තියෙද්දි අපි ඒත් යනවා පත්රිකාව දෙන්න ඕන නිසා. අපි එළවලා තියෙනවා නෑ ඕගොල්ලෝ නෙමෙයි ඕගොල්ලෝ වැඩක් නෑ යන්න මේ ඉන්නේ අපේ නායකයෙක්. මම අද ඒගොල්ලන්ට අනුකම්පා කරනවා. මොකද මේ නායකයෝ අපේ රටේ ඔබේ ආර්ථිකය බෝරගෙන කෑවා. අර මහේස් සෝදරෙක් දුවක් අපි කීප දෙනෙක්ගෙන් කියුණා මම හිනහ වෙන්නේ නැති චරිතයක් කියලා. මම චොටක් හොයලා බැලුවා මේක පතරවන්නේ කවුද කියලා. මම දැන් නම් කියන්නේ නැහැ. මේක පතරවන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ගමේ. එක්කෙනෙක් ඡන්ද ඉල්ලනවා, අනිත් එක්කෙනා ඡන්ද ඉල්ලන්නේ නැති සාමාන්‍ය කෙනෙක්. ඒවත් එහෙම තවදුරටත් ඉදිකිරීම සයිස් එකට සම්බන්ධ කෙනෙක්. ඕන නම් හොයාගන්න. පස්සේ ඇහුවත් මම කියන්නේ නැහැ. දැන් කියන්නෙත් නැහැ. දැන් එහෙම අය තව කෙනෙකුට කිව්වම මෙහෙමයි කියලා. මොකද කියනවා නම් කියන්න තියෙන්නේ ඕක තමයි. ඕක බොහොම සරල පොඩි කාරණයක්. හොරකම් කරා කියලා කිව්වොත් තමයි අපි සැලෙන්න ඕන. අන්න රහවල් ආයතනයේ මෙච්චර ධර්මසිරි අරගෙන තියෙනවා කියලා කිව්වොත් තමයි අපි බය වෙන්න ඕන. අන්න අතන අර හොරකමට සම්බන්ධයි අරයත් එක්ක ගේමක් ගහලා තමයි ඕක කරේ කියලා කිව්වොත් තමයි අපි බය වෙන්න ඕන. නිසා අපි ඔය වගේ සරල කාරණයකට මම ඒ තද කැන්වසින් යනකොට කිව්වා අපේ කණ්ඩායමත් එක්ක දිනුවට පස්සේ සිනහව පෙරදෝ ජයග්‍රහණය කියලා පෝස්ට් එකක් ගහන්න ඕනේ කියලා. සිනහව පෙරදෝ ජයග්‍රහණය කියලා. ඒ කියන්නේ හිනහ වෙලා නෙමෙයි, හිනහ වෙන්නේ නැහැ කියනවනම් හිනහ වෙලා නෙමෙයි දිනුවේ. අනිවාර්යෙන් අපි තිබ්බද දිනනවා. අද ඒක තහවුරු කරා. අද ඒක අපිට කියලා ඕනේ අද තහවුරු කරා. මම කියන්නේ 80ක් තිබ්බෙන් ඡන්දෙ දෙනවා. අපි ඒක තහවුරුනේ කොහොමද දන්නවද? බොහෝ මම කියන්නේ තරුණ අය කොහොමද අපිව තෝරලා තියෙනවා. අපිට ඔය යම් පොඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා නම් ටිකක් මැදි වයස ටිකක් වැඩි වෙච්ච අය. ප්‍රශ්න තියෙනවා නේද?